හෙලෝ මගේ රත්තරන් යාළුවනේ ඔයගොල්ලෝ කොහමද? ඉතින් ඔන්න අද මම අරන් ආවේ කොළඹ ප්‍රදීපාගාර යන වීඩියෝ එකක්. එරටි අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි දැන් දොර වහගන්න ඕනේ. හරි guys එන්නේ ඔන්න එහෙනම් ඉතින් අපි යනවා. මේ guys මට පොඩි උදව්වක් ඕනේ ඔයගොල්ලෝ හැමෝගෙම. මම මේ අලුතින් පටන් ගත්ත YouTube channel එක. මේ මගේ තුන්වෙනි වීඩියෝ එක. මම සත් දෙකෙන් දෙකට නෑ සත් නෙවෙයි දවස් දෙකෙන් දෙකට ගේනවා. මට මේව තිබ්බොත් විභාගේ තිබ්බොත් සති දෙකක් විතර කල්ලයි guys. හරිද? එහෙම කියලා මාව අතාරින්න එපා. අනේ guys පුළුවන් නම් මට subscribersලා වැඩි කරලා දෙන්න. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඔයගොල්ලෝ ඉල්ලන ඕනිම ගේම් එකක ඕනිම වීඩියෝ එකක් මම ගේන්නම්. හරිද? මේ එහෙම ගේනවා. හැබැයි ඉතින් ඕගොල්ලෝ මට subscribe කරලා උදව්වක් දෙන්න ඕනේ. අනික මට comment දාන්න, like දාන්න, මගේ වීඩියෝ share කරන්න. හොඳයි නම් share කරන්න. අනික comment එකක් දාන්න මොනවද ඕනි කියලා. බස් හදන වීඩියෝ එකක්ද, බස් modify කරන එකක්ද, බෆර් හදන එකක්ද, මොකක්ද ඕනි කියලා දාන්න. මේ මට නම් හැමෝම subscribe කරලා උදව්වක් දෙන්න. තමන්ගේ යාළුවන්ට කියලා පුළුවන් නම් මට subscribe කරලා උදව්වක් දෙන්න. ටක් ගාලා යන්න ඕනි guys ඉතින්. මට පොඩි වැඩක් තියෙනවා guys. ටක් ගාලා යමුකෝ. ෆොටෝ එකක් ගහගන්න බැරි වුණානේ guys. කමන්නේ. අපි ප්‍රතිභාගාරයට ගිහින් ෆොටෝ එකක් ගහගන්න. නෙළුම් කුළුණේ යන වීඩියෝ එකක් ඕනේ නම් මට කමෙන්ට් දාන්න. නෙළුම් කුළුණේ යන එකක්ද? ඕගොල්ලෝ මට කමෙන්ට් දාන්න. යන්න ඕන මේ හරිද? මම guys ඕගොල්ලෝ මට කමෙන්ට් කරන්න. සිරිපාදද? කොළඹද? නෙළුම් කුළුණේද? කොහෙද යන්න ඕනේ කියලා මට කමෙන්ට් කරන්න. ඒ කියන්නේ දැන් නෙළුම් කුළුණ නෙළුම් කුළුණේ. කොළඹ නම් මේ කොහෙද? ග්‍රහලෝකාගාර නම් ග්‍රහලෝකාගාරي. එහෙනම් මට කමෙන්ට් කරන්න ඕගොල්ලන්ට යන්න ඕනේ තැන. මං ගිහින් පෙන්නන්න. හරිද මම යන්න. හැබැයි guys වැඩිම කමෙන්ට් එක තියෙන එක තමයි මං යන්නේ. දැන් මේ උදාහරණයක් වශයෙන් ගත්තොත් නෙළුම් කුළුණේ යන වීඩියෝ එකක් ගේන්න කියලා 20 දිනක් විතර කමෙන්ට් දාලා තිබ්බා කියමුකෝ. එතකොට මම මේ නෙළුම් කුළුණේ යන වීඩියෝ එකක් ගේනවා. හැබැයි ඊට වඩා වැඩියෙන් කමෙන්ට් දාලා තිබ්බොත් වෙන කොයි හරි යන් කියලා එතෙන් තමයි මම යන්නේ. හරිද? මේ ඕගොල්ලන්ට subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකක්ම ඕගොල්ලන්ට එනවා. දාපු දවසේම එන්නේ. සමහර විට රෑ 1ට 2ට වෙන්න පුළුවන්. දැන් මේක අපි හවස 6ට අප්ලෝඩ් කරා කියමුකෝ. එතකොට ඒක එන්නේ ඕගොල්ලන්ට 7ට විතර. නැත්නම් 6:00ට 6:45ට විතර. එහෙම එන්නේ. මේක අප්ලෝඩ් වෙන්න එකමාරක් විතර යනවා. මේ තියෙන guys ලෝටස් ටවර් එක. මේ පාරේ නම් පරිස්සමෙන් යන්න ඕනේ. ටක් ගාලා යන්න ඕනේ දන්නවද? මට මේක ටක් ගාලා රෙකෝඩ් කරගන්න ඕනේ. විනාඩි 20යිද කොහෙද උඩරිම රෙකෝඩ් කරන්න පුළුවන්. නැත්නම් ඉතින් වීඩියෝ කට් වෙනවා. මගේ YouTube ගැන මොකක් හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මට කියන්න. මම අනිවාර්යෙන් ඒ දේ ගේනවා. ඕගොල්ලෝ thumbnail හදන්න දන්නේ නැත්නම් YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරන්න දන්නේ නැත්නම් ඒව ගැන මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒ වීඩියෝ එකත් ගේනවා. ඕගොල්ලන්ට ඕන වීඩියෝ එකක් මම ගේනවා. ඕගොල්ලන්ට ඕනි මොකද්ද? ඒක තමයි ගේන්න. මගේ ෂෝට් වීඩියෝ තියෙනවා guys ඉතින් ගන්න. ඒවත් බලන්න ගිහිල්ලා ඉතින් අය. කතර කරන්න බා. ටක් ගාලා බස් එකේ ෆොටෝ එකක් ගමු.
බහින්ද කල් ඉස්සරහ බලාගන්න අපට සිරි ගයිස් හැදුනා නේද වැදිලා නේද කමන්නේ අපි ඉස්සෙල්ලා ප්‍රදීපාගාර ෆොටෝ එකක් අරගෙන ඉමුකෝ thumbnail එක මදන් දන්නේ නැත්නම් ඉතින් ගයිස් කෙලින්ම මං ගා තියනවා බඩු හදන විදිය මේ නෙළුම් පොකුණද කොහෙද නේද නේ මන්ද කොළඹ ගිහින් තියෙන අය පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලෝගේ යාළුවන්ට බලන්නත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න හරි එහෙනම් මෙන්න මෙහෙම ෆොටෝ එකක් ගමු හරි දැන් බස් එකත් එක්ක ෆොටෝ එකක් ගමු ලෝඩ් ස්ටාවේ හරි දැන් එහෙනම් ඉතින් guys ටක් ගාලා අපි ගිහින් පාක් කරමු අනිවාර්යෙන්ම මගේ එක subscribe කරන්න guys මට වලින් පොඩි උදව්වක් දෙන්න like කරන්න comment කරන්න share කරන්න මේ අනිවාර්යෙන්ම මට උදව් කරන්න හැබැයි ඕගොල්ලෝ ඉල්ලන වීඩියෝ එක මම අනිවාර්යෙන්ම ගේනවා දවස් දෙකෙන් දෙකට ගේනවා කියලා කිව්වනේ සමහර විට දවස් දෙකෙන් දෙකට බැරි වෙයි අපරිම මං දවස් 5න් පාටක් ගේනවා ඉතින් එදන්නද ගයිස් මට දවස් 5න් පන්ති මට අවසරයක් රෙකෝඩ් කරන්න පුළුවන් හැබැයි රෑට පන්ති තිබ්බොත් තමයි රෑටත් තිබ්බොත් තමයි ප්‍රශ්නේ හරි එහෙනම් ගයිස් වීඩියෝ එකට ලයික් එකක් දීලා ෂෙයා පාරක් දාලා බෙල් අයිකන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මම අර කිව්ව උදව්ව අනිවාර්යෙන්ම මට කරලා දෙන්න මේක යාළුවන්ට බලන්න ෂෙයා කරන්න එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම් ඔයගොල්ලන්ට සුබ දවසක් වේවා එහෙනම් අදට මම ගිහින් එන්නම් මම සෙනුල් YouTube channel